දාස මහත්මයා අපෙන් විමසා සිටින්නේ 2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපි මොනවද කරන්න කියලා. එතුමා මොනවද කරන්නේ? එතුමා සසුනට අරුණ නැමැති වැඩසටහන යටතේ පන්සල් වලට රුපියල් 50000ක් බැගින් බෙදමින් යනවා. එතුමා හිතනවා 2600 බුද්ධ ජයන්තිය වෙනුවෙන් එතුමා ලොකු කාර්යභාරයක් කරනවා. හාමුදුරුවරුන්ගේ අතට පෞද්ගලිකවම රුපියල් 50000 බැගින් නැත්නම් මූල්‍යමය ආධාරයක් සපයනවා. ඒකෙන් තමයි මේ සසුනේ අරුණ ඇති වෙන්නේ කියලා. අරුණාලෝකය ඇති වෙන්නේ මේ සල්ලි වලින් කියලා. අපි දකින්නේ පළමු කොටම එතුමා මේ රටේ තිබෙනවා ආසන්න වශයෙන් පන්සල් 9000ක්. මේ පන්සල් 9000ට රුපියල් 50000 බැගින් බෙදන්න ගියොත් ලක්ෂ 4500ක් විතර බෙදන්න ඕන. මම හිතන්නේ එතුමා මේ පන්සල් සියල්ලට මෙහෙම බෙදන්න යනවා ඇති. අපිට පළවෙනි කාරණාව මේ තරම් විශාල මුදල් කන්දක් එතුමාට හිටියටියේ ලැබුණේ කොහොමද කියන එක. එකපාර මේ විශාල මුදලක් එතුමාගේ දෝතට ආවේ කොහොමද? මේ පිළිබඳව රට තුල විවිධ කතා පවතිනවා. සමහරෙක් කියනවා මෙතුමා ඉදිරියට දමාගෙන රාජ්‍ය නොවන සංවිධාන විශේෂයෙන්ම බෞද්ධ විරෝධී ස්ථාවරවල ඉන්න රාජ්‍ය නොවන සංවිධාන භික්ෂුන් වහන්සේලාව නිහඬ කිරීම සඳහා මෙතුමාගේ මාර්ගයෙන් මුදල් බෙදනවා කියලා. අපි දන්නා වර්ල්ඩ් විෂන් වගේ සංවිධාන ගත්තොත් එම සංවිධාන සමහර පළාත්වල විහාරස්ථාන වලට ඒ බඳු දේ කරලා තියෙන මූල්‍යමය ප්‍රතිපාදනයන් ලබා දීලා තියෙනවා. වියට්නාමයේ වගේ රටවල් වල ගත්තොත් ඒ වගේම කාම්බෝජිය වගේ රටවල් වල ගත්තොත් වර්ල්ඩ් විෂන් නැමැති ක්‍රිස්තියානි මූලයක් සහිත රාජ්‍ය නොවන සංවිධානය ඍජුවම පන්සල් වලට ආධාර බෙදනවා. බෙදලා පන්සල් නිහඬ කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස ගරු මන්ත්‍රීතුමාට එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකත්වයට ඉවල්ලන එතුමාට මෙබඳු රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ලැබෙනවාය කියලා ඒ ආධාර තමයි මේ එතුමා හරහා මේ පන්සල් වලට බෙදන්නේ කියලා මේ රට තුල ඒ බඳු ආරංචි අපිට ලැබෙනවා. ඒ වගේම සමහර විට ඉවෙන්ජලිකල් ක්‍රිස්තියානි ව්‍යාපාර මේ පිටිපස්සේ ඉන්නවා කියලා සමහරෙක් තුල අදහසක් තිබෙනවා. ඒ වගේම කැසිනෝ ව්‍යාපාර ඒ වගේම සමහරෙක් කියන කුඩු සල්ලිත් මේ පිටිපස්සේ තියෙන්න පුළුවන්. නැත්නම් මේ තරම් විශාල ධනයක් කොහොමද බෙදන්නේ? පන්සලකට 50000 ගානේ අඩුම ගානේ ආණ්ඩුවටවත් ඒ තරම් මුදලක් මම හිතන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශය හරහා ආණ්ඩුවත් ඒ තරම් විශාල මුදලක් රට පුරා බෙදා හරින්නේ නැහැ. ඒ නිසා ඒ වගේම විශේෂම කාරණයක් මේ වෙලාවේදී මතුවලා තියෙනවා. ඒ තමයි එතුමාගේ පියාණන් වහන්සේ ආර් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා හැටියට මේ රටේ කටයුතු කරන කාලේ මේ රට පුරා විශාල වශයෙන් නිදන් මංකොල්ලයක් ගියා. අපේ ඓතිහාසික සිද්ධාස්ථාන ඒ වගේම පුරාවිද්‍යාත්මක සිද්ධාස්ථාන කඩා බිඳ දමමින් ඒ නිදන් මංකොල්ලයක් කළා. මේ මංකොල්ලේ පිටිපස්සේ හිටියේ එතුමාගේම සහචරයන්නේ කියලා රට තුල කටකතාවක් ගියා. අපි දන්නේ ඒක ඇත්ත නැත්ත මොකද්ද කියලා. මේ ඒ සල්ලි තමයි ඒ පව් ගෙවා ගැනීම සඳහා ඒ සල්ලි මෙතුමා හරහා බෙදා හරිනවායි කියලා අදහසකුත් මේ රට තුල තියෙනවා. අපි මෙහි සත්‍ය తත්වය මොකක්ද කියලා දන්නේ නැහැ. එනිසා මේ කුඩු සල්ලිද මේ කැසිනෝ සල්ලිද ඉවෙන්ජලිකල් ක්‍රිස්තියානි ව්‍යාපාරවල සල්ලිද ඒ වගේම වර්ල්ඩ් විෂන් වැනි ක්‍රිස්තියානි මූලයක් සහිත රාජ්‍ය නොවන සංවිධානවල මුදල්ද මේ යන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා එක දෙයක්. මෙතුමා වගේම දේශපාලන නායකයන් වෙච්ච බෞද්ධ නොවන අයත් මේ වගේම පන්සල් වලට ආධාර කළා. උදාහරණයකට ගත්තොත් ඉස්ලාම් නායකයෙකු වෙච්ච මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රෆ් මැතිතුමා නැගෙනහිර පළාතේ මේ විදිහට පන්සල් වලට මුදල් බෙදුවා, ආධාර කළා. අපේ ප්‍රදේශවලත් විහාරස්ථාන වලට මුදල් බෙදන්න යම් යම් ආධාර දෙන්න ආවා. අපිටත් ලියුම් ලැබිලා තියෙනවා. ඒ වගේ ආධාර දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමාගේ තනාගත බලාපොරොත්තුවක් තිබුණාද ලොකු බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇති කරන්න. ඒ මුදල් බෙදීම හරහා. ඒ වගේම
තොණ්ඩමන් මහත්මයා മന്ത്രിවරයෙක් හැටියට එතුමාත් බෞද්ධ විහාරස්ථාන වලට එබඳු ආධාර ලබා දීලා තියෙනවා. මහනුවර ප්‍රදේශයේ එබඳු ආධාර ලබා දීලා තියෙනවා. එතුමාගේ අරමුණත් මේ බෞද්ධ ආගමික ප්‍රබෝධය ඇති කිරීමද Hindu බැතිමතෙක් හැටියට. ඒ වගේම අපි දන්නවා ක්‍රිස්තියානි බැතිමතුන් හැටියට ඉන්න മന്ത്രിවරුත් මේ වගේම සමහර විහාරස්ථාන වලට ආධාර කරලා තියෙනවා. එහි අරමුණත් බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීමද මුදල් ලබා දීමෙන් පැහැදිලි වෙන්නේ නැහැ එමගින් ආගමික ප්‍රබෝධයක් ඇති කළ හැකිය කියලා. මේ පිටිපස්සේ අපිට පේන්නේ දේශපාලන වාසියක් දේශපාලනික වශයෙන් භික්ෂුන් වහන්සේලා දිනා ගැනීම සඳහා කෙමනක් ඇමක් හැටියට මුදල් පාවිච්චි කරනවායි කියන එකයි අපේ නම් පැහැදිලි පිළිගැනීම. දේශපාලනයේ නියුතු ක්‍රියාකාරී පුද්ගලයෙක් හැටියට මේ කරන කටයුතු දිහා බැලුවහම ඒ වගේම